අද වීඩියෝ එකෙන් මං අරගෙන ආවේ මගේ මූණේ තිබ්බ පිම්පල්ස් අඩු කරගන්න මම පාවිච්චි කරපු පැක් එක ගැන. මේක අපිට ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ පැක් එක හදාගන්න අපිට ඕනම කරන්නේ කොහොඹ කොළ හොයාගන්න නැති අයට සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. කොහොඹ කුඩු එක ඒක ඔයාලට ගන්න පුළුවන් මේක හදාගන්න. මුලින්ම අපි කරන්න ඕනේ කොහොඹ කොළ ටික හොඳට පිරිසිදු කරගෙන මේක බ්ලෙන්ඩර් කරලා හරි නැත්නම් කොටලා හරි ඉස්ම ටික ගන්න ඕනේ. මේ තමයි මම හදාගත්තු කොහොඹ ඉස්ම ටික. අපි වතුර ඊටාම පොඩි ප්‍රමාණයක් තමයි කොහොඹ ටික කොටද්දි දාන්නේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නේ කස්තුරි කහ. අපිට ඕන ප්‍රමාණය විතරක් දාගන්න. ඊට පස්සේ අපි කඩල පිටි දාගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේ පැක් එකට ඇඩ් කරන විශේෂ දෙයක් තමයි මේ කොහොඹ ටෝන එක මම ගෙදරදීම හදාගත්තු එකක්. ඔයාලට මේ ටෝන එක නැත්තම් ඔයාලට රෝස් වෝටර් වතුර උනත් මේකට ගන්න පුළුවන්. මගේ ස්කින් එක ඔයිලි ස්කින් එකක් වුණත් මූණේ මාසෙකට සැරයක් එන පිම්පල්ස් ඇරුණකොට එහෙම ලොකුවට පිම්පල්ස් එන මූණක් නෙවෙයි. හැබැයි මට සැලෝන් එකකින් ෆේෂියල් එකක් කරන්න වුණා. ඒ නිසා මගේ මූණ හොඳටම ඩැමේජ් වුණා. පිම්පල්ස් ඇවිල්ලා ඒවා සැරව පවා ආවා. ඒකට තමයි මම මේ මාස්ක් එක try කළේ. කොහොම හරි දැන් ගොඩක් දුරට මගේ මුහුණ තිබුණ තත්වයට එන ගමන් තමයි ඉන්නේ. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මගේ මූණ කොහොමද අර පිම්පල්ස් ඇවිල්ලා මූණ සැරව බිබිලි ආවේ කියලා. පැක් එක දාලා ඔයාලා විනාඩි 20ක් 25ක් වගේ ඉඳලා තමයි වොෂ් කරන්න ඕනේ. ඒ වගේම මගේ පිම්පල්ස් අඩු කරගන්න මගේ කොහොඹ ටෝන එකත් ගොඩාක් වැදගත් වුණා. විනාඩි 20කට පස්සේ අපිට මේ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ රවුම් අතට සම්බාහනය කරන ගමන් තමයි වතුර ටිකක් අරගෙන මේක සෝදන්න ඕනේ. සතියට සැරයක්වත් මේ පැක් එක අපේ මූණට දාන්න පුළුවන්. පිම්පල්ස් ගොඩක් තියෙන අයට කොහොඹ ටෝන එකත් හදාගත්තොත් ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්.